විශේෂයෙන්ම දිට්වා ආපදාව සිදු වෙලා අදට දින 14ක් ගෙවෙනවා. අපි මේ බදුල්ල දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ අද රාත්‍රී සූදානම් වෙන්නේ දිස්ත්‍රික්කයේ ආපදා තත්ත්වය සම්බන්ධයෙන් ආපදා දිස්ත්‍රික් කළමනාකරණ කමිටුවේ විශේෂ කමිටුවක් හැටියට මේ කෘෂිකර්ම ශේෂ්ත්‍රයට සිදුවෙච්ච හානිය සම්බන්ධයෙන් අපි දැන් මැදිහත් වෙන ව්‍යාපෘතියේ තියෙන ප්‍රගතියක් හෙට දවසේ වැඩසටහනක් තියෙන ගැටලුත් හඳුනාගෙන ඒවත් සැලසුම් කර ගැනීම සඳහා අපි ඊයේ දවසේ විශේෂයෙන්ම ආරම්භ කළා බදුල්ල දිස්ත්‍රික්කයේ මේ වෙනකොට මේ ආපදාවෙන් මහවැලි මහවාරි මාර්ග සුළුවාරි මාර්ග කියන ශේෂ්ත්‍රයේ විනාශ වුණු වැව් අමුණු ඇලවේලි ප්‍රමාණය ඔක්කොම 1020. ඒ ප්‍රතිසංස්කරණය කිරීම අපිට කඩිනමින් කරගන්න අවශ්‍යතාවයක් තිබුණා. මොකද මේ ඊශාන දිග මොසම ආරම්භ වෙලා තියෙන නිසා මහ කන්නේ ඉක්මනින් ආරම්භ කරන්න ඕනේ. ඒකට විශාල කාලයක් ගන්න බැරි නිසා අපි තීන්දුවක් ගත්තා විශේෂ ශ්‍රම මෙහෙයුමක් කරලා 5000ක බලෑනියක් යොදවලා මේ කාර්යය කඩිනමින් කරගන්න දෙසතියක් අපි නම් කරා. අධිෂ්ඨානීය මහිම කියලා ව්‍යාපෘතියක් හැටියට මේක නම් කරලා අපි පටන් ගත්තා. ඒ අනුව ඊයේ දවසේ අපි කරේ පළමුවෙන්ම ඒ ශ්‍රම බලකායට සම්බන්ධ වෙන පිටපිරිස් එකතු කරලා ස්ථානගත කරා වැඩ කඳවුරු සඳහා ස්ථානගත කිරීම ඊයේ රාත්‍රී වෙනකොට අපි කරා. විශේෂම ස්තුතිවන්ත වෙනවා සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවෙන් 1000ක බලෑනියක් අපිට ලැබුණා. ඒ වගේම යුද හමුදාවෙන් 100කට ආසන්නව ගුවන් හමුදාවෙන් ලැබුණා. ඒ වගේම විශේෂ කාර්ය සාධක බලකායෙන් ප්‍රමාණයක් අපිට ලැබුණා. ඒ වගේම බොරලන්ද පොලිස් පුහුණු පාසලෙන් අපිට පිරිසක් මේ සඳහා ලැබුණා. ඊට අමතරව අපේ ශ්‍රම බලකාය මේ සහන සේවා බලකාය මාතර මොනරාගල රත්නපුර හෙට අනිත්දා ඉන්න ඉඳී තියෙන අම්පාර ඒවත් එක ශ්‍රම බලකාය අපි කැඳවුවා. යන ඊයේ කැඳවපු පිරිස අපි දැනුවත් කරලා මූලික කටයුතු කරලා ඒ වැඩ කඳවුර නවත්තලා අද අපි වැඩ ආරම්භ කරනු ලැබුණා. විශේෂයෙන්ම අපේ දිස්ත්‍රික්කයේ ගත්තම මහවැලි බල ප්‍රදේශයේ තියෙන සීකලා අපේ කොටසක් අපිට මයංගන ගිරාන්තර රෙදිමාලිය ආදී ප්‍රදේශ ඒ ප්‍රදේශයට විශේෂම බලපෑවේ නාය යාම් නෙවෙයි ගම් වතුර හානි නිසා අපිට ඇලවල් 17ක ප්‍රමාණයක් අවහිර වුණා පිටගෙන ගියා. අපි ඒ ටික මේ වෙනකොට පිළිසකර කරලා තියෙනවා. ඊළඟට අපිට තියෙන මහවාරි මාර්ග හැටියට ගත්තොත් අපේ මහවාරි මාර්ග කීපයකට බරපතල හානි සිදු වුණා. පූර්ණ වශයෙන් හානි වුණා කියලා අපි සලකනවා. බත්මැඩිල්ල ව්‍යාපාරය ඊළඟට බදුලෝය ව්‍යාපාරය බත්මැඩිල්ල ව්‍යාපාරය ගත්තොත් අක්කර 1400ක් තියෙන ව්‍යාපාරයක් බදුලෝය ව්‍යාපාරය ගත්තොත් අක්කර 1775ක් තියෙන ව්‍යාපාරයක් කල්දෙන ව්‍යාපාරය කියන්නේ අක්කර 350ක් තියෙන ව්‍යාපාරයක් ඒවා වියලු ආසනේ කියන ආසනේ තියෙන්නේ ඒවා බරපතල හානි වුණා. ඒවට අපි විශේෂයෙන්ම සිවිල් ආරක්ෂක අංශ අපි යොදවලා තියෙනවා. අද වෙනකොට ඒ වගේ වැඩ කටයුතු ආරම්භ වෙලා තියෙනවා. අපිට සුළු මොහොතින් ඒ වගේ සියලු විස්තර අපිට ලබා ගන්න පුළුවන්. ඒ වගේම මහාවාරි මාර්ග ව්‍යාපාරවල අපිට සැලකිය යුතු හානියක් වෙච්ච එකක් තමයි ඌමායල ව්‍යාපාරය. ඒක ඌව පරණ මාසෙකට අයිති අක්කර 2005ක් එතන තියෙනවා. අපි දැන් මේ ව්‍යාපෘතිය ආරම්භයට පෙර ඒක ඇත්තටම වැඩ කොටස් ආරම්භ කරා. ඒක දැන් අවසන් අධීරයේ තියෙන මේ කොටස් ටික අවසන් කළා ගොවි ජනතාවට පියවර සපයන්න. ඊළඟට තියෙන මහාවාරි මාර්ගයක් තමයි ඇවිල්ලා අඹේවල ව්‍යාපාරය. අක්කර 1005ක් එතන තියෙනවා. ඒකේ අපි අද කණ්ඩායම් යොදලා තියෙන ආරක්ෂක අංශවල කණ්ඩායම් යොදලා තියෙනවා. කන්දේයල ව්‍යාපාරයත් වැඩිමඩ ආසනේ කේන්ද්‍ර කරගත්ත ව්යාපාරයක් අක්කර 2200ක් තියෙනවා. ඒකටත් අපි කට්ටිය යොදලා තියෙනවා. ඒ වගේම අපි ගත්තොත් මහා කැටිල්ල ව්‍යාපාරය අක්කර 500ක් බණ්ඩාරවල හාලියල ආසනට තියෙන්නේ. අපි ඒකට අද ශ්‍රම බලකායෙන් යොදලා තියෙනවා. මේ වගේ මහා යෝජනපද ව්‍යාපාරවලත් විශාල හානියක් තියෙනවා. සරල ක්‍රමයකට විසඳ ගන්න පුළුවන් කමක් නැහැ. සංකීර්ණකම් එක තමයි ඒවා තියෙන්නේ. විශාල නායාම් වලට ගොදුරු වෙලා තියෙනවා. විශාල මැෂින් ඒවට යොදවන්න වෙලා තියෙනවා. මහා ශ්‍රමයක් යොදවන්න වෙලා තියෙනවා. අපි මේ සියල්ල කරන්නේ පූර්ණ මේ ලෙස හදලා නිමා කිරීමක් නෙවෙයි. මහා කන්නයකට දෙකට අදාළ කෙටි කාලීන ක්‍රියාමාර්ගයක් කරා ගොවි ජනතාවට දීවර සැපීම ඒකම අපි දැන් ආරම්භ කරමින් තියෙනවා. මහා දීර්ඝකාලීනව මේ වාරි කර්මාන්ත ඔක්කොම පිළිසකර කිරීම අපි ඒ සඳහා එස්ටිමේට් කිරීම වල මූලික කටයුතු වල මේ වෙනකොට ඉන්නේ. ඊළඟට අපේ ප්‍රදේශයේ විශාල වශයෙන් මේ කඳුකර ප්‍රදේශයක් නිසා සුළු වාරි මාර්ග ප්‍රමාණය ඉතා විශාලයි. ඉතින් ගොවි ජන කේන්ද්‍ර හැටියට ඒවා අපි නම් කරලා ඒවටත් අපේ ශ්‍රම බලකායන් ආරක්ෂක අංශ යොදවලා මේ වෙනකොට කටයුතු කරනවා. අවසන් වාර්තාවක් තව සුළු මොහොතකින් තමයි ලැබෙන්නේ. දැනට මට අතරපත් වෙලා තියෙන වාර්තාව අනුව අද මේ ශ්‍රම බලකායන් බැහැලා
සමහර පිරිච්ච ඇලවල් සුද්ධ කරලා සමහර කඩංගිය තැන්වල වැඩි කොට ගහලා සමහර අමුණු තාවකාලික ලෙස පිළිසකර කරලා අවසන් කරගෙන තියෙනවා ඔක්කොම 18ක් අද වෙනකොට අවසන් කර බවට දැනට වාර්තා වෙලා තියෙනවා සුළු වාරි මාර්ග වලින් 18ක් අවසන් වෙලා තියෙනවා සමහර වගේ 50ක් වැඩ අවසන් වෙච්ච ප්‍රමාණය 15ක වගේ තියෙනවා ඉතින් මම හිතනවා මේ ප්‍රමාණය ටික වැඩි වෙයි කියලා තව අවසන් වාර්තා වෙනකොට කඩිනමින් වැඩ කෙරෙනවා කොහොමදත් අදනේ වැඩ ආරම්භ වුණේ ඉඳ ශ්‍රම බලකායන් වල මූලික කටයුතු ඒතෙන් වල සැලසුම් කර ගැනීම සූදානම් කර ගැනීම මම හිතනවා හෙට වගේ වෙනකොට ටිකක් ප්‍රගතිය මීට වඩා වේගවත් ගන්න පුළුවන් අප සති දෙක මෙහෙයුමක් තමයි මේ සඳහා කරන්නේ. ඉතින් මේ වෙලාවේ මම විශේෂයෙන්ම රටේ ජනතාවගෙන් ඉල්ලීමක් කරනවා මේකට දැන් සමහර පිරිස ඇවිල්ලා තියෙන දවස් 5ක් වැඩ කරලා යන්නම් සමහර අය ඉන්නේ දවස් 3කින් යන්නම් එඳා මේකට කැමැති සංවිධාන ඕ කණ්ඩායම් ඉන්නවනම් අපි දුරකථන අංක 3ක් ප්‍රසිද්ධ කරලා තියෙනවා සත්භාවයෙන් එන කණ්ඩායම් ඉන්නවනම් අපි වටහාගෙන ඔවුන්ට මේ කාර්යභාරය කරන්න පුළුවන් නම් අපි ඔවුන්ගේ උදව්ව මේ වෙනුවෙන් ගන්න කැමැතියි. මොකද මේ ගොවි ජනතාවගේ එකම ආදායම් මාර්ගයේ තියෙන ගොවිතැන් තුල තියෙන්නේ ඔවුන්ට මාස් පඩි ලැබෙනව නෙවෙයි. ඔවුන් කන්න දෙකකින් තමයි ආදායම ලබන්නේ. ඒක ප්‍රධානම කන්නේ තමයි මාස් කන්නේ. එහෙනම් මේ මාස් කන්නේ දැන් ආරම්භ වෙවි තියෙන යුගයේ ඔවුන්ගේ කුෂ්කර්මාන්ත කරගෙන යන අවශ්‍ය මූලික දියවර වතුර සපය ගන්න ඕන. එම නොවුනොත් ඔවුන් විශාල ගැටලුවකට මුහුණ දෙනවා ඒ දරුපව් පෝෂණය කිරීමට. අනිත් පැත්තේ මේ රටේ මේ නිෂ්පාදනය කරන එළවලු සහ රටේ අවශ්‍යතාවයට අපි යවන්නේ. උඩ රටේ එළවලු නිෂ්පාදනය 65% කරන්නේ බදුල්ල දිස්ත්‍රික්කයේ. ඉතින් රටේ ජනතාවට කන්න දෙන බිමක් මේක. ඒසා ඒ ජනතාවෙන් අපි ඉල්ලීමක් කරනවා මේ කාර්යයන් වලට සහාය දීලා ඔබට පුළුවන් මේකට දායක වෙන්න එක පැත්තකින් ශ්‍රමී. අනිත් පැත්තෙන් මේ කණ්ඩායම පෝෂණය කරගෙන යන්න අවශ්‍යයි. අනිත් පැත්තෙන් මේ කණ්ඩායම් වලට අවශ්‍ය උපකරණ වල යම් හිලියක් තියෙනවා නැතුවම නෙවෙයි. ඒවා අද දවසේ අපි ගොවි ජනතාවත් එක්ක කරගෙන පුළුවන් ආකාරයට සම්පාදනය කරගත්තා. උදව් කරපු පිරිසක් ඉන්නවා ඒ සියලු දෙනාටත් අපි ස්තුතිවන්ත වෙනවා. ක්‍රමයෙන් අපි ගම්බින් වලින් ගොවි ජනතාවත් මේකට සම්බන්ධ වෙන්න 5000 ඉක්මන බලයනියක් මේ ඉදිරි දවස් කිහිපේ මේ ඇලවේලි ටික සුද්ධ කරලා පවත්වාගෙන යන්න උදව් කරනවා. ඉතින් අපි රටේ ජනතාවට ආරාධනා කරනවා මේ සඳහා සහාය වෙන්න උදව් වෙන්න කියලා. ඒ වගේම අපි පැහැදිලි කියන්න කැමති අපි මේ දින 14ක මෙහෙයුමක් තුළ මේ ජනතාවට අවශ්‍ය ජල සම්පාදනය කරන්න මේ වාරි කර්මාන්ත 1026ම 1020ම නිම කරන්න අපි අධිෂ්ඨානකින්ව බලාපොරොත්තු වෙනවා කියන එක මමත් කරන්න කැමතියි.